ඔබ කාන්තාවක් වුණත් පිරිමි කෙනෙක් වුණත් අද වීඩියෝ එක බලන්න ආවේ කුමනෝ ආකාරයේ කුතුහලයක් නිසාමයි කියලා මම විශ්වාස කරනවා. ශිෂ්ණයට ඔලිව් ඔයිල් ඕනේයි. ඇත්තටම ශිෂ්ණයේ සෞඛ්‍යයට ඒ වගේම ඔයාගේ සම්පූර්ණ ශරීරයේ සෞඛ්‍යයට මේ ඔලිව් ඔයිල් වැදගත් වන්නේ කොහොමද? ඒ වගේම වැදගත් වෙන මේ හෙල්ත් බෙනිෆිට්ස් ඔක්කොම ඔයා ලබා ගන්න කුමන ආකාරයේ ඔලිව් ඔයිල් ප්‍රොඩක්ට් එකක්ද ඔයා භාවිතා කරන්න ඕන. ඒ වගේම භාවිතා කරනවා නම් කොහොමද ඒක භාවිතා කරන්න ඕන? හරියාකාරව ඔයාට අවශ්‍ය කරන මේ හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්න. මේක ඇඟේ ගාන්න ඕනද නැත්නම් ශිෂ්ණය අතුල්ලන්න ඕනද? එහෙම නැත්නම් මේක බොන්න ඕනද? එහෙම නැත්නම් කොහොමද මේක හරියාකාරව කුමන මාත්‍රාවකින්ද භාවිතා කරන්න ඕන කියලා අද මේ වීඩියෝ එකේ ඔලිව් ඔයිල් සම්බන්ධව විද්‍යාත්මකව ඔප්පු කරපු කරුණුත් එක්ක ඉතාමත්ම සරලව සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔලිව් ඔයිල් ඔයාගේ ජීවිතයට හරියට ඔයාව ලස්සන කරන්න භාවිතා කරන්න ඕන කොහොමද කියන එක සම්බන්ධ. ඉතින් අපේ වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්න ඔයා මොන රටේ ඉඳලා අපේ වීඩියෝ එක බලන්නේ කියලා. ඒ වගේම ප්‍රථම වතාවට අපේ YouTube channel එක බලන්නේ අනිවාර්යෙන් මේ වගේ දේවල් හොයන කෙනෙක් නම් channel එක subscribe කරලාම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔලිව් ඔයිල් වල අඩංගු වෙලා තියෙන ඔලෙයික් ඇසිඩ්. මේක ඔමේගා 9 ෆැටි ඇසිඩ් එකක්. විශේෂයෙන්ම කිව්වොත් මේ ඔලිව් ඔයිල් වල තියෙන මේ ඇන්ටිऑක්සිඩන්ට්ස්, ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් උදව් කරනවා අපේ ඇඟේ තිබෙන මේ පරිවෘත්තීය ක්‍රියා නිසා ඇතිවෙනා වූ මේ ඔක්සිජන් මුක්ත කණ්ඩ නිසා ඇතිවන්නා වූ මේ හානිය වළක්වන්නට. විශේෂයෙන්ම ඔයාගේ මොළයට, ඔයාගේ හදවතට, ඔයාගේ අක්මාවට, ඔයාගේ කිඩ්නීස් වලට මේ ෆ්‍රී රැඩිකල්ස් නිසා ඇතිවන්නා වූ ඩැමේජ් එක වළක්වලා ඔයාගේ ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් කරලා ඔයාට හොඳ good night sleep එකක් ලබා දෙන්න මේ ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා ඔයාට රැට නිදිය ගන්න කලින් එක තේ හැන්දක් ඔයාට ඔලිව් ඔයිල් බොන්නට පුළුවන් නම් මේක වැදගත් වෙනවායි කියලා ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරලා ඔයාගේ ඇඟේ කොර්ටිසෝල් අඩු කරලා ඔයාට හොඳ ගැඹුරු නිින්දක් ලබා දීලා නිින්දෙන් සුවතාවයකට පත් කරන්න ඔයාගේ මුළු ශරීරයම. මොකද නිින්ද කියලා කියන්නේ S2 පියාගන්න එක විතරක්ම නෙමෙයි කියලා අපේ වීඩියෝ වල අපි ඔයාලව නිතර දැනුවත් කරලා තියෙනවා. මේදී ඔයාගේ මුළු ඇඟම රීසෙට් වෙන්නේ මේ නිින්ද තුල. ඉතින් හරියට ගැඹුරු නිින්දක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් ඔයා උදේට නැගිටිනකොට නිකන් මැරිච්ච මලමිනියක් වගේ තමයි ඔයා නැගිටින්නේ. ඒකට හේතුව තමයි ඔයාට මේ ඩීප් ස්ලීප් එකක් හම්බෙන්නේ නැතිවීම. ඉතින් මේ ඩීප් ස්ලීප් එක ඉන්ඩියුස් කරලා ඔයාට හරියාකාරව නිින්දක් ලබා ගන්න මේ ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔලිව් ඔයිල් වල ෆීනොලික් කම්පවුන්ඩ්ස් 30කට වඩා විශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ ෆීනොලික් කම්පවුන්ඩ්ස් තමයි උදව් කරන්නේ අපේ ඇඟේ කොලෙස්ටරෝල් අඩු කරලා, විශේෂයෙන්ම මේ නරක කොලෙස්ටරෝල්, ඒ කියන්නේ මේ LDL කොලෙස්ටරෝල් අඩු කරලා, හොඳ කොලෙස්ටරෝල් වන මේ HDL කොලෙස්ටරෝල් වැඩි කරලා ඔයාගේ හදවතේ සෞඛ්‍යය ආරක්ෂා කරන්න. මම හැම වෙලෙම නිතර වීඩියෝ වල කතා කරලා තියෙනවා මේ හදවතේ සෞඛ්‍යයට වැදගත් වෙන බොහොමයක් දේවල් ඔයාගේ ශිෂ්ණයේ සෞඛ්‍යයටත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ හදවතේ තියෙන සියුම් ලේනාර වගේ සියුම් ලේනාර තමයි මේ ශිෂ්ණයේ ආශ්‍රිතව පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ඇඟේ කොලෙස්ටරෝල් වැඩි නම් මේ කොලෙස්ටරෝල් ගිහලා ශිෂ්ණය තැම්පත් වෙලා ඒ ලේනාර බ්ලොක් කරලා ඉවරලා ඔයාගේ ශිෂ්ණයේ ලේ සැපීම අඩාල කරන්න අප්‍රාණිකත්ව දීර්ඝකාලීනව ඇති වෙන්න මේක බලපාන්නට පුළුවන්. ඉතින් හරියාකාරව ඔයාගේ ශිෂ්ණයේ ලේ සැපීම තියාගන්න, ඔයාගේ හදවතේ සෞඛ්‍ය හරියාකාරව මේන්ටේන් කරන්න, ඔයාගේ ඇඟේ බ්ලඩ් ප්‍රෙෂර් පාලනය කරලා, ඔයාගේ ඇඟේ කොලෙස්ටරෝල් පාලනය කරන්න මේ ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. ගොඩක් දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි ડોක්ටර් මොකද්ද හොඳ ඔලිව් ඔයිල් ප්‍රොඩක්ට් එක භාවිතා කරන්න කියලා. අපිට පුළුවන් රෙකමන්ඩ් කරන්න මේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් කියන එක. මේක තමයි ඔයා භාවිතා කරන්න ඕන. රැට නිදියන්න පැයකට පැය භාගයකට කලින් මේ තේ හැන්දක් භාවිතා කරන්න. අධික ලෙස වුණත් ඔලිව් ඔයිල් භාවිතා කිරීම සුදුසු නෑ. ඒ නිසා මේක මේ ආකාරයෙන් තබා ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඔයා ඔයාගේ කැමල්ට ඔලිව් ඔයිල් එකතු කරගන්නවා නම් ඒකත් හොඳ සෞඛ්‍ය පුරුද්දක්. විශේෂයෙන්ම ඔයාට පුළුවන් ඔලිව් ඔයිල් වගේ ආහාර වලටත් එකතු කරලා මේ හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්නට. ඒ වගේම ඔයාගේ ආහාර මාර්ග පද්ධතියේ තියෙන මේ බඩවැල් ආමාශය ආශ්‍රිතව ඇතිවන්නා වූ විවිධ ප්‍රදාහයන් තත්ත්ව පාලනය කරන්න. ඒ වගේම ඔයාගේ පිත නිෂ්පාදනය, අපි කියන මේක බයිල් ප්‍රොඩක්ෂන් කියලා. මේ පිත නිෂ්පාදනයටත් මේ ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔයාගේ මේ බඩවැල් වල සෞඛ්‍ය ආරක්ෂා කරන්න, විශේෂයෙන්ම මේ IBS වගේ අසනීප, එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් වගේ අසනීප, එහෙම නැත්නම් මේ ඇසිඩ් අසනීප අඩු කරලා ඔයාගේ ඇඟ
සුවතාවයට පත් කරන්න මේ ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම රෑට නිදියන්න කලින් ඔලිව් ඔයිල් මේස හැන්දක් ඔයා ගත්තොත් ඔයාට මේ රෑට ඇති වෙන මේ මිඩ්නයිට් ක්‍රේවිංස් අපි ගොඩක් වෙලාට අහලා තියෙනවා සමහරලාට මේ නිදියන් ඉන්න ගමන් ගිහිල්ලා බඩගිනි හැදිලා ෆ්‍රිජ් එක අරගෙන තියෙන දෙන කෑම කනවයි කියන එක සම්බන්ධව. ඉතින් ඔයාට දියවැඩියාව තියන්න ඔයාට වගේ බර වැඩි වෙලා ඔයා තරබාරු කෙනෙක් නම් වගේ බර පාලනය කරන්නත් හරි හෙල්දි වේට් එකක් මේන්ටේන් කරන්නත් ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔලිව් ඔයිල් ඔයාගේ හමේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔලිව් ඔයිල් වල තියෙන මේ විටමින් E උදව් කරනවා මේ ඔයාගේ හම විශේෂයෙන් දවස පුරාවටම අවුව, දූවිලි, වැලි මේවත් එක්ක ඔයාගේ හැම විනාශ වෙලා යන නිසා මේවයින් ආරක්ෂා කරන්න මේ ඔලිව් ඔයිල් වැදගත් වෙනවා. ඒ නිසා රැට නිදියන්න කලින් ඔයාට පුළුවන් නම් ඔලිව් ඔයිල් වගේ මූණ තවර ගන්න. ඒක ඔයාගේ ස්කින් එක රීජනරේට් කරන්න, මොයිස්චර් කරන්න. විශේෂයෙන් මාකට් එකේ තියෙන මේ කමර්ෂල් ප්‍රොඩක්ට්ස් වලට වඩා නැචරල් විදියට කිසිම කෙමිකල් එකක් නැතුව ඔයාගේ ස්කින් එකට, ඔයාගේ මූණේ හැමට ආලේප කරන්න පුළුවන් හොඳ ඔයිල් එකක් තමයි මේ ඔලිව් ඔයිල් කියලා කියන්නේ. ඒ වගේම අපි කලිනුත් අපේ වීඩියෝ වල දැනුවත් කරා මේ එඬරු තෙල් සම්බන්ධ, කැස්ටර් ඔයිල් සම්බන්ධ ඒකත් ඔයාගේ මූණට භාවිතා කරන්න පුළුවන් හොඳ ඔයිල් එකක්. ඔයාගේ මූණට රාත්‍රී ආලේප කරලා උදේට පුළුවන් නැගිටලා මූණ ලූක් වෝම් වෝටර්, ඒ කියන්නේ මද රස්නේ වතුරෙන් පිරිසිදු කරලා ඔයාගේ මූණේ ලස්සන ගතිය, ඒ කියන්නේ ඔයාගේ තරුණ පෙනුම ආරක්ෂා කරන්න ඔලිව් ඔයිල් හරි එහෙම නැත්නම් මේ එඬරු තෙල් හරි භාවිතා කිරීම තුළ. ඒ වගේම දීර්ඝකාලීනව ඔයාගේ අස්ථි බිඳී යාමකට හේතු වෙන මේ ඔස්ටියෝපොරෝසිස් වළක්වන්නත් විශේෂයෙන්ම ඔලිව් ඔයිල් වැදගත් වෙනවා. ඔයාට රෑ නිදියන්න කලින් මම අර කිව්වා වගේ තේ හැන්දක් භාවිතා කිරීම වැදගත් වෙනවා ඔයාගේ ඇඟේ තියෙන මේ මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් වැඩි කරලා ඔයාගේ ඇඟේ තියෙන මේ මිනරල්ස් හරියාකාරව ආරක්ෂා කරලා ඔයාගේ බෝන්ස් වල ඩෙන්සිටි එක වැඩි කරලා බෝන් ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න. විශේෂයෙන්ම මේ ඔලිව් ඔයිල් වල තියෙන මේ පොලිෆීනෝල්ස් උදව් කරනවා බෝන් මිනරලයිසේෂන් and calcification වලට. ඒ කියන්නේ මේ අස්ථි වල ඛනිජ ලවණ ආරක්ෂා කරන්න, ඒ වල කැල්සියම් තැන්පත් වීම ප්‍රොමෝට් කරන්න මේ ඔලිව් ඔයිල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔලිව් ඔයිල් භාවිතා කරන්නේ නැති ඔයා අනිවාර්යෙන්ම අද ඉඳලා ඔලිව් ඔයිල් ඔයාගේ ඩේලි රුටීන් එකට එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද මේ නැචරල් ඔයිල් එක ඔයාට උදව් කරනවා බොහොම ලස්සනට ඔයාගේ ජීවිතේ නිරෝගීව පවත්වා ගන්න. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔලිව් ඔයිල් සම්බන්ධව ඔයා දරපු අදහස් ගොඩාක් වෙනස් වුණා කියලා. ඉතින් ප්‍රථම වතාවට නම් මේ වගේ දේවල් ඇහැවේ. මේ වගේ දේවල් වලින් ඔයාලා දේවල් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ යාළුවෝවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන් ඔයාලා එකට එකතු වෙනකොට අපේ මේ වීඩියෝ වල තියෙන දේවල් කතා බහ කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔයා කාර්යාලයකදී එහෙම නැත්නම් කෝච්චිය වැඩට යන ගමන් එහෙම නැත්නම් බස් එකේ වැඩට යන ගමන් ඔයාගේ කාර්යාලයේ යාළුවොත් එක්ක තේ බොනකොට එහෙම නැත්නම් දවල් ආහාර වේල ගන්නකොට මෙවැනි දේවල් කතා කරන්න අමතක කරන්න එපා. මොකද මේ දේවල් අපි කතා කරනවා කියන්නේ, මේ දේවල් අපි ෂෙයා කරගන්නවා කියලා කියන්නේ දීර්ඝකාලීනව නිරෝගී ජාතියක් බිහි කිරීමට මෙවැනි කරුණු ඉතාමත් වැදගත් වෙනවා. හැම අසනීපයකටම පෙත්තක් බොන්න නැතුව, හැම අසනීපයකටම ක්‍රීම් එකක් ගන්න නැතුව මේ වගේ ස්වාභාවික දේවල් තුලින් අපේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් නම් ඒක කොච්චර ලස්සනද කියලා ඔයාලට දැන් හිතනවා ඇති. එහෙනම් අද ඉඳලා පටන් ගන්න නිරෝගීමත් ජීවිතයකට ඔලිව් ඔයිල් භාවිතා කිරීම ආරම්භ කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝවක් අරන් ලැබෙන සතියේත් මම ඔයාලා හම්බෙන්න ඉන්නවා. පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.